ආයුබෝවන් මෙත්ත ඇස්ට්‍රොලොජි YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. 2025 පස්වෙනි මාස 14 වෙනිදා බ්‍රහස්පති ග්‍රහය මිථුන රාශියට පිවිසුණා. මිථුන රාශියේ 2026 6 වෙනි මාස 2 වෙනිදා දක්වා ගමන් කරනවා. ඉතින් අපි බලමු කන්‍යා රාශියට කොහොමද මෙම බ්‍රහස්පතිගේ මිථුන රාශියට පැමිණීම බලපාන්නේ කියලා. ලග්නාධිපති බුධට අයත් මිථුන රාශියට පිවිසෙන ගුරුගේ ස්වභාවය අනුව අපි මේ විමර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබගේ කේන්ද්‍රයේ 4, 10, 11, 12 යන තැන්වල චන්ද්‍රය තැන්පත් නැත්නම් යම් ආකාරයක රාෂ්ට්‍රක තත්ත්වයක් එතකොට ඇති වෙන්නේ නැත්නම් ඔබට මේ බ්‍රහස්පතිගේ මිථුන රාශිගත වීම යහපත් තත්ත්වයක සුබදායක තත්ත්වයක පවතිනවා. ගුරු ග්‍රහයා මිථුන රාශියේදී සතුරුයි. ඒ වුණත් අයහපත් ප්‍රතිඵල ගෙනත් දීමක් මෙම බ්‍රහස්පතිගෙන් විතරක්ම සිදු වෙන්නේ නැහැ. තුලා ධනු කුම්භ යන රාශීන්ට දෘෂ්ටි එළීමක් මේ බ්‍රහස්පතිගේ මේ අවස්ථාවේදී සිදු වෙනවා. ඔබගේ කේන්ද්‍රයේ දසවැන්නට තමයි මෙම කන්‍යා රාශියට දසවැන්නට තමයි මෙම බ්‍රහස්පති ග්‍රහයාගේ පැමිණීම සිදු වෙන්නේ. දසවැන්නේ කියන්නේ රැකියාව, ව්‍යාපාර, ඒ වගේම පියා ගැන. ඔබගේ ගෞරවය, අභිමානය ගැන දසවැන්නේ ප්‍රකාශ වෙනවා. ගුරු ග්‍රහයට ඔබගේ දෙවැන්න වෙත හෙළන දෘෂ්ටිය ඉතාමත් යහපත්. පසුගිය කාලයේ තිබූ ආතති තත්ත්වයන්, කායික පීඩා, මානසික පීඩා සමනයට පත්වීමක් ආරම්භ වෙනවා. මේ දවස්වල විසඳගන්න බැරි වෙලා තිබුණු ප්‍රශ්න, කායික මානසික චිත්ත පීඩා ඇති වූ තත්ත්වය ඉදිරියේදී ක්‍රමානුකූලව ඒ තත්ත්වයන්ගෙන් මිදෙන්න අවස්ථාව උදා වෙනවා. තමන්ගේ උත්සාහය වැඩි වෙනවා. ඒ ආකාරයෙන් යහපත් මනසින් යුක්තව ඔබගේ සහජ බුද්ධිය ක්‍රියාත්මක වෙලා මෙම ප්‍රශ්න වලින් ඔබගේ මිදීමේ කාලය උදා වෙලා තියෙන්නේ. ඉතින් පැහැදිලිවම දෙවනට දෘෂ්ටි හෙළන බ්‍රහස්පතිගෙන් ඔබට ආදායම් තත්ත්වයේ ඉහළ තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපේ ජීවිත ආර්ථික තත්ත්වය යහපත් නම් මම හිතන්නේ ගොඩක් දුරට 80%ක් විතර ගාක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා අපි දන්නවා. ඔබගේ රැකියාව. රැකියා කටයුතු වලට ඔබට බාධා කළ අයගෙන් ඈත් වීමක් සිදු වෙනවා. බාධා වූ දේවල් ඉවත් වෙලා යනවා. යහපත් ආකාරයෙන් රැකියාව කරගෙන යාමට ඉඩකඩ සැලසීමක් මෙම කාලය තුළ තියෙනවා. යම් තරමකට ඉහළ ආදායම් තත්ත්වයේ ඉහළ යාමකුත් ඔබට බලාපොරොත්තු වෙන්න හැකියාව තියෙනවා. අතිරේක ආදායම් මාර්ග විවෘත වෙනවා. ඒවා බුද්ධිමත්ව කටයුතු කරන්න අපිට යම් ආකාරයක යමක් ලැබෙන කාලයක් උදා වෙනකොට අපි ඒක යහපත්ව ආයෝජනය කරමින් තැන්පත් කරමින් තමන්ගේ ඉදිරි අනාගත කටයුතු සඳහා යොදා ගැනීම ඉතාමත් වැදගත්. ඔබ දන්නවා අර ගොකලට කියමනක් තියෙන සල්ලි තියෙනකොට මොලේ නැහැ, මොලේ තියෙනකොට සල්ලි නැහැ කියලා. ඉතින් ඒ වගේ බුද්ධිමත්ව කටයුතු කරන අයට ඔය වගේ බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ව්‍යාපාර කටයුතු. ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යන්නට ඔබට හැකියාව ලැබෙනවා. තමන්ගේ යටතේ වැඩ කරන සේවකයන්ගේ සහයෝගය ඔබට ලැබෙනවා. ඒ වගේම ඔබ සේවකයන්ට හොඳින් සලකන ස්වභාවයකුත් කාලය තුළ දක්නට ලැබෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවන්වලදී තමන්ගේ කස්ටමර්ස්ලව හොඳට සතුටු වෙන ආකාරයේ නිෂ්පාදන සේවා ඉදිරිපත් කරමින් සේවකයන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කරගනිමින් ඔවුන්ට සලකමින් තමන්ගේ ජීවිතයේ ව්‍යාපාර කටයුතු වල ලබන්නා වූ සාර්ථකත්වය ඉහළටම ලබා ගන්න පුළුවන් කාලයක් නිසා ඔබට ටිකක් වැඩිපුර කායිකව මානසිකව මහන්සි වෙලා වැඩ කරන්න සිදු වෙනවා. ඒක ඔබගේ යහපතටම හේතු වේවි. ඒ වගේම ඔබගේ ගෘහ ජීවිතය. පහුගිය දවස්වල ඔබගේ ගෘහ ජීවිතයේ යම් ආකාරයක පීඩනයක් ගෘහ ජීවිතය තුළ අඩදබර ප්‍රශ්න ගොඩක් ඇති වුණා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මෙන්න මේ තත්ත්වයන් ගැන ඔබ යම් ආකාරයක ක්‍රමානුකූලව විසඳා ගැනීමේ හැකි තත්ත්වයක් පවතිනවා. ඒ තමන්ගේ පවුලේ කටයුතු වලට වෙනදට වඩා ඔබ උනන්දුවක් දක්වනවා. දරුවන්ගේ කටයුතු වලට උනන්දුවක් දක්වනවා.
ඒ ආකාරයෙන් තමන්ගේ සියලු කටයුතු යහපත් තත්ත්වයකට පත් කරගන්න සුදුසු ගෘහ ජීවිතයක් ගත කිරීමේ හැකියාවක් ඔබට ඇති වෙනවා. ඔබගේ දරුවන්ගේ දියුණුවක් ඇතිවන අතර ඔවුන්ගේ කටයුතු පිළිබඳ විශේෂ අවධානයක්කින් යොමු වෙන්න ඕනේ. අවිවාහක අයටත් යම් ආකාරයක යහපත් තත්ත්වයක් ඇති වෙනවා. තමන්ට සුදුසු සහකාරයක් ලැබෙන කාලයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අනවශ්‍ය සම්බන්ධතා වලින් විවාහක අය ඈත් වීම ඉතාමත් වැදගත්. ඔබගේ අධ්‍යාපන තත්ත්වය අධ්‍යාපන කටයුතු වලට යහපත් වුණත් උනන්දු අඩුවීම තුළින් ඔබගේ ප්‍රතිඵලයන්ට ඉතාමත් නරක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. උනන්දුවෙන් කටයුතු කරන්න ඕනේ. උනන්දුවෙන් කටයුතු කරොත් අධ්‍යාපන කටයුතු වල ඉතා විශිෂ්ට සම්මාන සාමාර්ථ ලබා ගන්න හැකියාව තියෙනවා. සෞඛ්‍යය. ඔබට සෞඛ්‍ය තත්ත්වය අනුව බැලුවොත් යටිබඩ ආශ්‍රිතව රෝගී තත්ත්වයන් ඇති වෙනවා. හුඟක් දුරට ඔබගේ යටිබඩට ආශ්‍රිතව බලපාන දුම්වැටි ද්‍රව්‍ය ඒ වගේ අනවශ්‍ය ශරීරයට විෂ ඇතුළු වෙන දේවල් වලින් අක්මාවට වකුගඩු වලට බලපාන දේවල් වලින් ඈත් වීම ඉතාමත් යහපත්. ඔබ ගොඩක් කාර්යබහුල නිසා මෙම රෝගී තත්ත්වයන් ගැන තරම් සැලකිල්ලක් නොදක්වනවා වෙන්න පුළුවන් මේ කාලය තුළ. හුඟක් දුරට ગેස්ට්‍රයිටිස් තත්ත්වයන් ඉතින් ඒ වගේ මිදෙන්න අවශ්‍ය බෙහෙත් කටයුතු කරගැනීම ඉතාමත් වැදගත්. මොනවා තත්ත්වයක දුන්නත් තමන්ගේ නිරෝගී භාවය ඉතාමත් වැදගත්. ඉතින් මෙම යම් ආකාරයක ඔබට අපලකාරී තත්ත්වයක් දැනෙනවා නම් හුඟක් දුරට බෝධි පූජා පැවැත්වීම, තුන් සූත්‍රය සජ්ජායනා කිරීම, ජයපිර සජ්ජායනා කිරීම ආදී කටයුතු වලින් ඔබට ඔබගේ ජීවිතයේ යම් ආකාරයක පීඩනයක් ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඉදිරියට ඒවා වළක්වා ගන්නට හැකියාව ලැබෙනවා. අසරණ මිනිස්සුන්ට පිහිට වීමෙන් ඔබ බෝධි පූජා සහ අනිත් පුණ්‍ය කර්මයන් වලදී දෙවි දේවතුන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමෙන් ඔබගේ ජීවිතයේ දෙවියන්ගේ ආශිර්වාදයත් ඔබගේ සංසාරගත කුසල කර්මයන්ගේ ලැබෙන පිහිටත් අනුව ඔබගේ ජීවිතය තව තවත් සාර්ථක කරගන්න හැකියාව ලැබේවි. ඉතින් මෙම බ්‍රහස්පති මහදශාවේදී ඔබට ඔබගේ යහපත් කුසල කර්මයන් මතුවෙලා අයහපත් අකුසල කර්මයන් දුරු වෙලා යහපත් ජීවිතයකට ඔබට මම සුබ පතනවා. ස්තුතියි.